මේ වගේ ඉමේජ් එකක් ඔයාලගේ මූණ දාලා හදාගන්න පුළුවන් වෙන විදිහේ ප්‍රොම්ප්ට්ස් පහක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. මේ ප්‍රොම්ප්ට් අතරින් හතරකින් ඔයාලට පුළුවන් ඔයාලගේ මූණ දාලා ඒ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. ඒ වගේම තව එකකින් පුළුවන් ඔයාලගේ කාර් එකකට මේ වගේ එඩිට් එකක් දාගන්න. එහෙනම් ඉතින් අපි බලමු මොනවද මේ ප්‍රොම්ප්ට්ස් පහ කියලා. පළවෙනි ප්‍රොම්ප්ට් එක තමයි මේ තියෙන්නේ. මේ ප්‍රොම්ප්ට් එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ෆනි ඉමේජ් එකක් ඔයාගේ මූණ දාලා ජෙනරේට් කරගන්න. මේ තමයි දෙවෙනි ප්‍රොම්ප්ට් එක. දෙවෙනි ප්‍රොම්ප්ට් එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඔයාලා නිකන් ජුරාසික් පාර්ක් එකේ ඉන්නා වගේ ඔයාලගේ මූණ දාලා මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. ඒ වගේම මේ තමයි තුන්වෙනි ප්‍රොම්ප්ට් එක. මේකෙන් පුළුවන් ඔයාලා ගාව තියෙන කායක ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා chat GPT එකට ඔයාලගේ කායකන් මේ වගේ සිනමැටික් ලුක් එකකට ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේ මේ තමයි හතරවෙනි එක. මේක දැන් මම දැක්ක TikTok එකේ ගොඩක් පොපියුලර් වෙන ප්‍රොම්ප්ට් එකක්. මේකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලස්සන ඉමේජ් එකක් ඔයාලගේ මූණ දාලා ජෙනරේට් කරගන්න. ඒ වගේම තමයි මේ තියෙන්නේ පස්වෙනි ප්‍රොම්ප්ට් එක. මේ ප්‍රොම්ප්ට් එකනුත් පුළුවන් ඔයාලා නිකන් උඩ ඉඳලා වැටෙනවා වගේ ඔයාලගේ මූණ දාලා ෆනි ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. මේ වගේ ටිප්ස් නිතරම දැනගන්න අනිවාර්යයෙන්ම ටෙක් ටිප්ව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයා මේක TikTok එකෙන් බලනවා නම් අනිවාර්යයෙන්ම අපිට ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ඔයා මේක YouTube එකෙන් බලනවා නම් ඔයාලට පුළුවන් මේක description එකේ මේ prompts ඔක්කොම ටික මම පිළිවෙලට දාලා තියෙනවා. ඔයාලට එතනින් copy කරගෙන පුළුවන් මේ විදිහට ඔයාලටත් ඉමේජ් එකක් try කරලා බලන්න. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.